සුබ දවසක් යාළුවනේ යාළුවා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ ෆෝන් එකකින් ස්ක්‍රීන්ෂොට් ගන්නකොට ඒ ස්ක්‍රීන්ෂොට් එකත් එක්ක ඔයාලා දන්නවා යම් සවුන්ඩ් එකක් නිකුත් වෙනවා. ස්ක්‍රීන්ෂොට් සවුන්ඩ් එකක් නිකුත් වෙනවා. ඉතින් මේ ස්ක්‍රීන්ෂොට් සවුන්ඩ් එකක් නැතුව කොහොමද ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේ ස්ක්‍රීන්ෂොට් සවුන්ඩ් ඕෆ් කරන්නේ කොහොමද කියලා තමයි දැන් ඔයාලට මම කියලා දෙන්න හදන්නේ. ඔයා යන්න මේ විදිහට ඔයාගේ settings app එකට. ඉතින් යාළුවනේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව subscribe කරන්නත් අමතක කරන්න එපා. දැන් යන්න මේ විදිහට ඔයාගේ settings app එකට. මේ විදිහට ගියාට පස්සේ පල්ලෙහාට යන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් sound and wind button කියලා තියෙනවා. සමහර අයගේ sound කියලා විතරක් ඇති. ඉතින් මේක මේ විදිහට touch කරන්න. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට එන්න. පල්ලෙහාට එනකොට මෙන්න වගේ option ගණනාවක් තියෙන. මෙතනින් පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් screenshot sound කියලා. මෙන්න මේ කොළ පාටින් මම දැන් මේ මගේ ෆෝන් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් වදිද්දි මේ සවුන්ඩ් එක ඇහෙනවා. ඉතින් මේක මෙන්න මේ විදිහට ඕෆ් කරනවා. ඔයාලත් මේ විදිහට ඕෆ් කරගන්න. මේ විදිහට ඕෆ් කරාට පස්සේ මේ මොහොතේ ඉඳන් අපි කොච්චර ස්ක්‍රීන්ෂොට් ගැහුවත් සද්දයක් ඇහෙන්නේ නැතුව තමයි ස්ක්‍රීන්ෂොට් එක වදින්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි සවුන්ඩ් නැතුව ස්ක්‍රීන්ෂොට් ගහන්නේ. ඉතින් ඔන්න ඔය ගැන තමයි අද මට ඔයාලට කියලා දෙන්න ඕන උනේ. ඔයාත් තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.